අයිබෝන් යාළුවා. ඉතින් මේ ටීවී එක කලින් දෙන්නෙක්ම හදලා තියෙනවා. දෙපාරම බෑක්ලයිට් ප්‍රශ්න තමයි තියලා තියෙන්නේ. දෙන්නම හදලා තින්නේ මෙන්න මේ LED ස්ට්‍රිප් මාරු කරලා හදලා තියලා තියෙනවා. ඉතින් මාස 6යි 4යි ආයි ඩැමේජ් වෙනවා. ඉතින් මට ගෙනල්ලා දුන්නා මේක හදලා දෙන්න කියලා. ඉතින් මම බැලුවා මේකට සෙට් වෙන LED ස්ට්‍රිප් හොයාගන්න තියුන්නේ නැහැ මට. ඉතින් මම මේකට සෙට් වෙන ඒවා තමයි දැම්මේ. ඉතින් එහෙම දාද්දී හරියටම පටිය මේ LED ස්ට්‍රිප් එක සෙට් වෙන තැන දෙපැත්තෙන් මෙතන පොඩි ඩොට් කීපයක් තියෙන උඩට. ඉතින් ඒ වගේ මට ඕන තරම් සෙට් වෙනවා. මම ගයින්ඩරෙන් ගහලා තමයි ඒවා හදන්නේ. ඒ කියන්නේ මේකටම සෙට් වෙන LED ස්ට්‍රිප් හොයාගන්න නැත්නම් වෙන ඒවා දානවා නම් ඒ කියන්නේ වෙන ඒවා කියන්නේ ඒකට සෙට් වෙන වෙනත් ඒවා දානවා නම් ඒ කියන්නේ ඇන තව හරේ මේ වෙනස්නේ. ඉතින් ඒවා මේ විදිහට හදන්න ඕන. ඉතින් සමහර අය එහෙම හදන්නේ නැහැ. නිකන් ඔහි මෙහෙම තියාකෝ මේවා ගැන හිතන්නේවත් නැහැ. නිකන් එහෙම මෙහෙම තියලා ටිකන් ওই කළු ටේප් කෑල්ලක් ගාලා සෙට් කරලා දෙනවා. ඉතින් එහෙම හරියන්නේ නැහැ. ඉතින් මම නම් මේකට සෙට් වෙන එක දානවා නම් ඒත් හොඳට සුද්ධ කරලා දාන්නේ. හයිටම ආලෝල කරලා දාන්නේ. ඉතින් වෙනස් විදිහක් දානවා නම් මේ විදිහට හදලා තමයි දාන්නේ. ඉතින් LED එකක්වත් මෙන්න මේ දාර මේ කාණු වලටවත් සෙට් වෙන්නේ නැති වෙන්න පිළිවෙලට මේකේ බල්බ් කියන්නේ ඔය LED ස්ට්‍රිප් එක ඔය පටිය හීට් වෙනවනේ. ඒ හීට් එක මේ තහඩුවට උරා ගන්න විදිහට හයිටම හදන්න ඕන. ඉතින් එහෙම හදලා තමයි මම නම් දෙන්නේ. හයිටම ටේප් කරලා සුපිරියටම ඊට පස්සේ LED වලට අදින වෝල්ටේජ් ඔක්කොම මයින්න ඕන. ඊට පස්සේ ඒ කියන්නේ බල්බ් එකක් කොච්චර වෝල්ටේජ් එකක් ගන්නවද ඉතින් ඉන්වර්ටර් පැත්තේ කොහොමද විස්තරේ ඔක්කොම බලන්න ඕන. ඉතින් මේ ටීවී එකේ අවසාන කොටස රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මේ වගේ තියෙන්න බෑ. ඉතින් එහාට වෙන්න මේ විදිහට මෙහාට වෙන්න ඕන. ඉතින් මෙතනදි කැමරාවත් අනිත් පැත්තට අහු වෙන්නේ. කලබලේ වැඩ කරන ගමන් ඉතින් LED එක මෙහාට වෙන්න ඕන. ඒ විදිහට මම ඔය හදලා දාන්නේ. මොකද ඒ කාණු කොටස් LED එකක් සෙට් වෙන්න බෑ. ඉතින් එහෙම සෙට් වෙනවා නම් පොඩි තව වැඩක් තියෙන ඒ වැඩේ කරන්න ඕන. ඉතින් ඔය විදිහට හයිටම සෙට් කරන්න ඕන. ඉතින් බල්බ් වලට ගන්න වෝල්ටේජ් මයින්න ඕන. ඒව හයිටම බලන්න ඕන නැත්තම් පැවැත්ම නැහැ. ඉතින් එහෙම වැඩිපුර වෝල්ටේජ් ගන්න නම් බෝඩ් එකෙන් හදන්න ඕන. ඉතින් සර්විස් මෝඩ් වලින් හදන්න පුළුවන්. එහෙම නැත්තම් සාර්ථක විදිහට බෝඩ් එකෙන් රිපෙයාර් එක කරන්න ඕන. ඉතින් මේකේ එහෙම ප්‍රශ්නයක් තුණා ඒකත් හැදුවා. ඉතින් මෙතන නම් මේ ඒ ප්‍රශ්න නෙමෙයි මෙතන කැපැසිටර් එකක් ගිහිල්ලා ඉතින් ඒක ඩැමේජ් වෙලා ඒක දාන ගමන් ඉතින් ඒකත් අලුත් එකක් මම දාන්නේ මට විශ්වාසයි පරණ එකකින් මම ගලවලා දාන්නේ. ඉතින් මොකද කස්ටමර් වියදම් කරන මුදලට ඒක හරියට තියෙන්න ඕනේ. ඉතින් මම මේක අවුරුද්දක වොරන්ටියක් දීලා තමයි මම මේක දුන්නේ. අවුරුද්දක තුලට බෑක්ලයිට් ප්‍රශ්නයක් ආවොත් මම කස්ටමර්ට බෑක්ලයිට් ආයි දාලා දෙනවා. ඉතින් මේ විදිහට සුපිරම තියෙනවා. ඉතින් මේකේ අන්තිම වීඩියෝ එක මට රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මේකේ බෝඩ් එකේ රිපෙයාර් එකක් කරනවා. මේක බල්බ් එක 6 වෝල්ට් හැබැයි වෝල්ටේජ් 7ක් ගන්න ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒකත් 7 වෝල්ට් ගන්න ප්‍රශ්නේ ඒකත් බෝඩ් එකෙන් මම හදනවා. ඒක රෙකෝඩ් වෙන්නේ නැහැ. ඊළඟ වීඩියෝෙන් අපි ඒක බලමු තව එකක් සෙට් වුණාම.